ශ්‍රී ලංකාවේ අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති රම්පා රජමහා විහාරය සහස්ත්‍ර දෙකකට අධික ඉතිහාසයක් ඇති දුටුගැමුණු රජතුමාගේ පාරම්පරික රාජ්‍ය සමයෙන් නිව වූ සංස්කෘතික වටිනාකම් බොහොමයක් ඇති බෞද්ධ විහාරස්ථානයකි. මෙහි ආධ්‍යාත්මික සහ සංස්කෘතික උරුමයන් පිළිබිඹු කරන නටබුන් පුරාවස්තු චිත්‍ර කලාව ගෘහ නිර්මාණ ශිල්පය සහ ආගමික පිළිවෙත් පිළිබඳ බොහෝ සාක්ෂි දරයි. රම්පා රජමහා විහාරය හුදෙක් සිද්ධස්ථානයක් පමණක් නොව වන්දනාකරුවන් සහ ඉතිහාස ලෝලීන්ගේ සිත් ඇදගන්නා ඓතිහාසික වැදගත්කමක් තරන පූජනීය ස්ථානයකි. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වූ මහානාග රජු සිදු වූ කුමන්ත්‍රණයක් නිසා රුහුණට පලා ගොස් රම්පා රජමහා විහාරය ඉදිකොට රෝහණ රාජ්‍ය ආරම්භ කරන ලද අතර එතැන් පටන් දුටුගැමුණු රාජ්‍ය පාලන සමයතෙක් දිවගිය බව ඓතිහාසිකව පෙන්වා දිය හැක. රම්පා විහාරය වටා ඇති ජනප්‍රවාද සහ නමේ මූලාරම්භය පිළිබඳ බොහෝ මතවාද පවතින අතර ප්‍රධාන වශයෙන් වලවේ ගංගියුරේ පිහිටි මේ විහාරය පාලි භාෂාවෙන් කෙසෙල් යන අර්ථය ඇති කණ්ඩලි යන පාලි නාමයෙන් හැඳින්වුන අතර පසු කාලීනව එය රම්පා යන නාමයට පරිවර්තනය වුණි. මෙය කලක් මේ ප්‍රදේශයේ ශාස්ත්‍රීයව පැවති කෙසෙල් වගාවක් නිසා බව විශ්වාස කෙරේ. ඓතිහාසික 12000 මානවලුපුර නුවර රම්බා රාජමහා විහාරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රොටේ ග්‍රාම සේවාසන තමයි පිහිටලා තියෙන්නේ. රුහුණේ මහා විහාරය විදියට මේ ස්ථානය ප්‍රසිද්ධ වෙනවා. වර්තමානයේ විහාරාධිපතින් වහන්සේ විදියට බෙලිගල්ලේ සම්පාදනානික හාමුදුරුවෝ කටයුතු කරනවා. ඒ වගේම දැනට ශ්‍රී මහානාග දහම් පාසල මේ ස්ථානයේ පවත්වාගෙන යනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් මධ්‍යම සංස්කෘතික අරමුදලක් එකතු වෙලා දැනට පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කෙනින් කටයුතු ආදී සිදු කරගෙන යනවා. ප්‍රදේශයේ බොදු ජනතාවට ආධුනික වතාවත් සිදු කරමින් බොහෝ දෙනාට යහපත සලසමින් දැනට මේ ස්ථානයේ වැඩ කටයුතු සිද්ධ වෙන වග බොහොම සතුටින් ගන්නවා. විහාරයක නටබුන් අතර සැරිසරන කෙනෙකුට අතීතයේ දෝංකාරය දැනිය හැකිය. රම්බා මහා විහාරය සංකීර්ණයෙන් සොයාගන්නා ලද නටබුන් ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ උරුමය පිළිබඳ සිත් ඇදගන්නා සුළු පෙනුමක් ලබා දෙයි. මේවා අතර බුද්ධ ප්‍රතිමා, ස්තූප, බෝධිඝර, උපෝසථාගාර සහ ද්වාර මණ්ඩප ඇතුළු නටබුන් වාර්තා වන අතර එම නටබුන් ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ ඉතිහාසයේ පිරිපුන් ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සහිත බව තහවුරු කිරීමට කදිම නිදසුනකි. එපමණක් නොව පුරාවිද්‍යා පර්යේෂණ මගින් වාස්තු විද්‍යාව සම්බන්ධ ආදීන කරුණු රැසකට ඉතිහාසය දිවයයි. රම්පා රජමහා විහාරයේ පුරාවස්තු සොයා ගැනීම තුළින් පුරාණ භූමියේ විවිධ භාවිතයන් සහ සංස්කෘතික වැදගත්කම පිළිබඳ අවබෝධයක් සපයයි. මේ සොයා ගැනීම අතර මැටිපාචන, දේශීය සහ විදේශීය කාසි, ලෝහ මෙවලම්, ආභරණ, පබල සහ ගල් ප්‍රතිමා ඇතුළත් බව පෙන්වා දිය හැකිය. මෙවැනි වූ විවිධ වර්ගයේ කෞතුක භාණ්ඩ සොයා ගැනීම තුළින් පුරාණ භූමියේ සංස්කෘතික, ආර්ථික සහ ආගමික වටිනාකම් පිළිබඳ දැනුමක් ලබා දෙයි. මෙම රම්බා රජමහා විහාරය ඓතිහාසික වැදගත්කම සඳහා පමණක් නොව එහි විචිත්‍රවත් කලා සම්ප්‍රදායන් සඳහාද වැදගත්කමක් උසුලයි. පන්සලේ ස්තූපය තුළ ඇති සිතුවම් ආගමික භක්තියේ ගැඹුරු සම්මිශ්‍රණයක් සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ සංස්කෘතික සහ ආධ්‍යාත්මික ජීවිතය පිළිබිඹු කරයි. මේ ස්තූපය තුළ ඇති සිතුවම්වල පොදු තේමාව වන්නේ බුදුරදුන්ගේ අතීත ජීවිතය විස්තර කරන ජාතක කතා නිරූපණය කිරීමයි. ශ්‍රී ලාංකීය ජන කලාවට අනන්‍ය වූ විචිත්‍රවත් වර්ණ, අතිශෝක්ති ප්‍රකාශන සහ ශෛලීගත හැඩතල යොදාගෙන නිර්මාණය කර ඇත. මේ බිත්සිතුවම් බුදුරදුන්ගේ ජාතක කතා, උපත, බුද්ධත්වය, පරිනිර්වාණය සහ දේශනාවන් වැනි අංග නිරූපණය කරමින් බෞද්ධ ඉගැන්වීම් සහ සංස්කෘතියෙහි විශාලත්වය විදහා දක්වයි. සිතුවම් වලට අනන්‍ය වූ විවිධ වර්ණ සහ මෝස්තර, දේශීය ජන කලා සහ විවිධ ශෛලීන් ආවරණය කරයි.
ප්‍රාදේශීය සංස්කෘතිකාංග සහ කලාත්මක සම්ප්‍රදායන් විදහා පෙන්වමින් බිත්තු සිතුවම් වලින් ශ්‍රී ලාංකීය ජීවිතයට ගැඹුරු අරුතක් එක් කරන ආකාරය පෙන්වා දෙයි. මෙම සිතුවම් ආගමික සංස්කෘතික සහ සමාජීය යන සියලුම පැති ග්‍රහණය කරමින් ආගමික කලාව සහ ස්වාභාවික ලෝකය සමග ඒකාබද්ධ කරයි. ජනතාවගේ ප්‍රධානම ඇදහිලි විශ්වාස අතර දේවාල වන්දනාව වෘක්ෂ වන්දනාව පෙන්වා දිය හැකි. මෙහිදී විෂ්ණු කතරගම සමන් දැඩිමොණ්ඩ ආදී දෙවිවරුන් සඳහා බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම පුද පූජා පවත්වනු ලබයි. දෙවිවරුන් කෙරෙහි විශ්වාස තැබීමෙන් යානවාහන ලැබීමට, දරුවන් ලැබීමට, දුක් කරදරවලින් මිදීමට, ධනය ලැබීමට, ආශිර්වාද ලබා ගැනීම මීට අයත්ය. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් බෝධි වෘක්ෂ සහ නුග වෘක්ෂ වැනි වෘක්ෂ වන්දනාව බෞද්ධ විහාරස්ථානවල සැලකිය යුතු ආගමික වැදගත්කමක් දරයි. රම්බා විහාරයේ බෝධි සහ නුගගස් වන්දනා කිරීම අද්විතීය ස්වභාවයක් ගනී. පන්සලේ ඓතිහාසික සහ ආධ්‍යාත්මික සන්දර්භය තුළ මේ ගස් දෙකටම සම්බන්ධ විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍ර ඒකාබද්ධ කරයි. බොහෝ බැතිමතුන් බෝධි පූජා මගින් මේ ගෞරවයට පාත්‍ර කරමින් මල්, තෙල් පහන් සුවඳදුම් පුද කරනු ලබයි. මේ විහාරයේ බෝධි සහ නුගගස්වලට දක්වන ගෞරවය පුරාණ බෞද්ධ සම්ප්‍රදායන් සහ ස්වාභාවික ලෝකය සමග ඇති ගැඹුරු සම්බන්ධතාවය ප්‍රකට කරයි. තවද මෙම විහාරස්ථානයේ බෝධි පූජා සහ සීල ව්‍යාපාර වැඩසටහන් මගින් බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුභසිද්ධිය සහ සදාචාරාත්මක යහගුණ වර්ධනයට බෙහෙවින් උපකාර වේ. මෙම විහාර භූමිය වර්තමානයේ වන විට මිනිසුන්ගේ ආගමික වත්පිළිවෙත් සඳහා ලබා දී ඇති අතර ඔවුන්ට ඔවුන්ගේ ආධ්‍යාත්මික විශ්වාසය ගැඹුරු කිරීමට අවස්ථාව ලබා දී ඇත. ඔවුන්ගේ ආගමික දැනුම වර්ධනය කිරීම සඳහා වටිනා ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බොහෝ දින සීල සමාදාන වැඩසටහන් පවත්වනු ලබයි. මෙහිදී විශාල බැතිමතුන් රැසකට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉඩහසර ලැබෙනු ඇත. Dutiyampi Sangha